සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රංසුච්චල බුද්ධ රූපං සුවන්නමාලිටි පතේත නාමං වන්දාමහං ධූපවරං මහග්ගං. මේ භූමියට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් දෙවිවරුන්ට කතා කරලා කිව්වොත් මට මේ විදිහේ ප්‍රශ්න තියෙනවා ස්වාමිනි මං ගැන බලන්න කිව්වොත් එසැනින් දෙවිවරු අවධානය යොමු කරනවා. මේ පුණ්‍ය භූමිය තමයි මනුස්ස ලෝකයේ අතරින් දෙවිවරුන්ට පළවෙනියෙන්ම පෙනෙන භූමිය. වන්දනා නොකලත් මේ පුණ්‍ය භූමියේදී මේ මහ සෑය දිහා බලාගෙන හිටියත් කුසල් වැඩෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අනුහසට මේ ඉදිවුණ මේ සෑය දිහා බලාගෙන හිටියත් අප්‍රමාණව කුසල් දහම් වැඩෙනවා. මේ ලංකාවේ ජීවය තමයි මේ මහ සෑය රඳුන් වහන්සේ. මේ පාදම ළඟ දන ගහලා Tamanගේ නළල ස්පර්ශ කරලා අදිෂ්ඨාන ලබාගෙන ආශිර්වාදේ ලබාගෙන යන්න ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා වගේ අප්‍රමාණව කුසල් දහම් පුරාගන්න මේ පින්නතුන්ට අවකාශය ලැබෙනවා. පින්නතුනි අතීත කතාවල තියෙනවා පුරාවෘතවල තියෙනවා. මේ සෑයටම උඩින් තමයි සිළුමිණි සෑය දිව්‍ය තලයේදී වෙලා තියෙන්නේ. ඒ සිළුමිණි සෑයට උඩින් බ්‍රහ්ම තලයේදී උණු සළුමිණි සෑය තියෙනවා. ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් මාසේ සීතිලෝ පුද සුන්සදා එහි බැති මල් පොදා මා සෑසීතිලෝනා වඳින් ශ්‍රී සම්බුද්ධ රාජා වඳින්. සුන්සදා එහි බැති මල් පුදා මා සෑසීතිලෝනා වඳින් ශ්‍රී සම්බුද්ධ රාජා. ඉතින් ආනන්දය මේ සසරේ බැලුවටයක් තරම් සතුටක් වෙනවා. මා සසර මෙතරම් ඝෝර දුකක් නොවතාලනේ. දුකකට මූල තමයි කෙනෙකුගේ ඉපදීම. විපතට මඟ තමයි නොවනින් අඩුවීම. සසරක හැටි ළමයි කර්මය පලදීම. නිවනට මඟ තමයි බොදු හිමි මඟ යෑම. සසරක දුක දැකලා කාලය හරේ සිතා පස්මහා වැලුම් බලමින් කුස බිලිසිදලා වෙසගේ ආසෙරේ මවමින් සල් උයන පුරා. ඉතින් ආනන්දය මේ සසරේ බැලුවටයක් තරම් සතුටක් වෙනවා. මා සසර මෙතරම් ඝෝර දුකක් නොව
අවදානමි. සබ්බ පාපස්ස අකුරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානතා